ව්‍යවසායකත්වය කියන කාරණාව ලංකාවේ අපි තවම ඉන්නේ බොහොම පුංචි තැනකනේ. මේක වර්තමානයේ විවිධ තැන්වලදී විවිධ වේදිකාවල් තුල කතා බහ කරනවා ව්‍යවසායකත්වය නගා සිටවන්න ඕන ශුද්‍ර ව්‍යවසායකත්වයේ සිට මහා පරිමාණය දක්වා අපිට ලොකු ඉඩකඩක් තියෙනවා කියන කාරණාව. මෙන්න මේ කියන තැන පිළිබඳව රට ගැන කතා බහ කරොත් එම ඔබතුමාගේ දැක්ම කොහොමද? ඇත්තටම මම කියන්නේ අපි ප්‍රොමෝට් කරන්න ඕනේ ඔන්ටර්ප්‍රීනර්ස්ලා. මම හැමදේම මගේ කම්පැනි වලත් කියන්නේ හැමෝටම කියන්නේ හිතන්නේ ඔන්ටර්ප්‍රීනර් කෙනෙක් කියලා. ව්‍යවසායික විදිහට හිතන්නේ. ඔයා ජොබ් එකක් කරාට කමක් නැහැ. මේක ඔයාගේ කම්පැනිය, ඔයාගේ ගෙදර, ඔයාගේ කම්පැනි කියලා හිතන්න. කොහොමද ගෙදර මැනේජ් කරන්නේ? ඒ කියන්නේ ඔන්ටර්ප්‍රීනර් කෙනෙක් ඉන්නවනේ ගෙදර මැනේජ් කරන්නේ. ඒ වගේ තමයි ඔයා ගෙදර මැනේජ් කරන්නේ. ඔයාගේ ඩිපාර්ට්මන්ට් එක මැනේජ් කරන්න. ඔයා ඩිපාර්ට්මන්ට් හෙඩ් ගෙනෙන්නම් පොඩි ඔන්ටර්ප්‍රීනර් කියලා හිතන්නේ. ඒතකොට කවදා හරි ඔයාට ඔන්ටර්ප්‍රීනර් කෙනෙක් මම කියන්නේ කවදා හරි දවසක ඔයගොල්ලෝ එක්ස්පීරියන්ස් අරන් ගිහලා ඔන්ටර්ප්‍රීනර් කෙනෙක් මම හැමෝටම කියන්නේ ඒක. එක මේ ශ්‍රේෂ්ඨ වෙන්න ඕනේ නැහැ. වෙන ශ්‍රේෂ්ඨවල ලංකාවේ ඔපචුනිටිස් තියෙනවා. ඒ ශ්‍රේෂ්ඨවල ඔන්ටර්ප්‍රීනර් ගෙන්න එකතු එහෙම වුණොත් තමයි අපේ රටක් දියුණු වෙන්න පුළුවන්. අපේ රට ඇත්තට ගෙනියන්නේ ප්‍රයිවට් සෙක්ටර් එකේ. පබ්ලික් සෙක්ටර් එකේ නෙමෙයි 75 to 80% මේ රට දුවන්නේ ප්‍රයිවට් සෙක්ටර් එකේ. ඉතින් අපිට ඔන්ටර්ප්‍රීනර්ස්ලා ඕනේ.